Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා S Donnuha YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලා කවුරුත් දන්න චයිලින් එහෙමත් නැත්නම් කොයින් මෙඩූසා ගැන වගේම මාස්ටර් යාෝ චෙන් ගැන විස්තර වගේක්. ක්වීන් මෙඩූසා ගැන කිව්වොත් ඇය සර්ප මිනිස් ගෝඨයේ නායිකාව වෙනවා. ඇය අහංකාර චරිතයක් වගේම මෙඩූසා රජින හුඟක් ලස්සන වෙනවා. මේ වෙනකොට ඩූ සුන් මට්ටමේ හිටියාට පස්සේ ඩූ ෂින් මට්ටමේ ඉන්නවා. තව මෙඩූසාගේ වයස ගැන කිව්වොත් ඇයට අවුරුදු 300කට වඩා ලොකු වයසක් තියෙනවා. වගේම මෙඩූසා රුධිර රේඛාව සහ පස්සේ ඩූඩී රුධිර රේඛාව ලැබෙනවා. මෙඩූසා අපේ යන්ට හුඟක් උදව් කරලා තියෙනවා වගේම යන්සා මෙඩූසා අතර ගිවිසුම් පවා තිබිලා තියෙනවා. ඔයාලට මතක ඇතිනේ මෙඩූසා අපේ යන්න මරන්න පන්නන කාලේදී සප්තවර්ණ ස්වර්ගීය පිඹුර එක්ක තියෙන සම්බන්ධය නිසා මරන්න බැරි වුණා කියලා. ඒකට හේතුව නම් මෙඩූසාට සප්තවර්ණ ස්වර්ගීය පිඹුර එක්ක සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වෙන්න ඕන නිසා. එම මෙඩූසා රජින සප්තවර්ණ ස්වර්ගීය පිඹුරත් එක්ක සාර්ථකව සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වුණාම මිනිස් ස්වරූපයකට එන්න පුළුවන් වෙනවා. මේ හේතුව නිසා තමයි දැන් මෙඩූසා රජින නැට පිටලා නැත්තේ. මේ හේතුව නිසා මිහිඳුන් වලාකුළු නිකායේදී අපේ යන්ව මරන්න හදන යූෂන්ගෙන් බේරගන්න මෙඩූසා රජින මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම ස්නෝ එකක් කරන සටනේදී අපේ යන්ට සප්තවර්ණ ස්වර්ගීය පිඹුරාගේ උදව් ලැබිලා තියෙනවා. තව කිව්වොත් සෝල් ලෝල් එකේ ආගෙන් පවා යන්න බේරගෙන තියෙනවා. බැටල් ටු ඩේවන් පරණ කොටස් බැලුවා නම් ඔයාලට මේ ගැන මතක ඇතිනේ. ඒ වගේම සෝල් මෙන්ඩිල් පිල් එක හදලා දෙනවාට යන්න අවුරුදු 2කට ආරක්ෂා කරනවා කියලා ගිවිසුමක් තිබිලා තියෙනවා. ඒත් අපේ යන් ඒ ගිවිසුම කඩ කරපු නිසා තරහා ගිය මෙඩූසා යන්න මරන්නේද්දි අපේ මාස්ටර් යාෝ චෙන් මැදිහත් වෙලා ඒක නැවැත්තුවා වගේම තවත් අවුරුද්දක් යන්ව ආරක්ෂා කරන විදියට යන් මෙඩූසා අතර තිබුණ ගිවිසුම අලුත් කරා. යන්ට මුලින්ම මෙඩූසාව හම්බුනේ ග්‍රීන් ලෝටස් කෙයා ෆ්ලේම් එක ගන්න කාලේ තමයි. මේ ස්වර්ගීය දැල්ල නිසාම තමයි මෙඩූසාට අපේ යන්ගෙන් උදව් ඉල්ලන්න සිද්ධ වුනේ. මේ දේවල් වෙලා පස්සේ මෙඩූසා රජිනට ළමයෙක් ලැබෙන්න තියෙනවා. මේ හේතුව නිසා මෙඩූසා රජිනගේ වංශයේ වැඩිහිටියන් එකතු වෙලා යන්ට මෙඩූසා රජිනට ළමයෙක් ලැබෙන්න තියෙනවා කියලා වගේම ඒ ළමයාගේ තාත්තා යන් කියලාත් මෙතනදී කියනවා. මේ හේතුව නිසා තමයි මේ වංශයට අයිති ඉහළම ශ්‍රේණිගත කිරීම වල තියෙන බලවත් වටිනා ඖෂධ වට්ටෝරුවක් වන 7 වන මට්ටමේ ඉහළ පෙති වර්ගයක් වෙන ස්වර්ගීය ආත්ම රුධිර අස්ථි පෙති වර්ගය ලැබෙන්නේ ළමයා වෙනුවෙන් නිර්මාණය කරන්න කියලා. මේ පෙත්ත නිසා ලැබෙන ළමයාගේ බලය උපතින්ම ඩූ සොන් මට්ටමේ තියෙනවා වගේම විශාල ආධ්‍යාත්මික ශක්තියක්ද තියෙනවා. ආයේ දෙන්න හම් වෙනකොට යන්ගේ මෙඩූසාගේ ළමයා වෙන ෂෝෂෝ ඉපදිලා හිටියේ. යන් නැති නිසා වර්තමානයේ වෙනකොට යන් ඇලයන්ස් එකේ නායිකා වෙලා ඉන්නෙත් මෙඩූසා රජිනම තමයි. ඔයාලට මේ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් අපේ දොන්නුවා ඉන්න සිංහල YouTube channel එකේ අයියා දාපු මේ ගැන තව විස්තර තියෙන වීඩියෝ එකේ link එක මම පහළ comment box එකේ pin කරලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒකත් බලන්න කියලා මතක් කරනවා. හරි දැන් කතා කරමු මාස්ටර් යාෝ චෙන් ගැන විස්තර ගැන. හරි ඉතින් අපේ මාස්ටර් යාෝ චෙන් කියන්නේ මුළු ඩූචි මහද්වීපයෙන් පිළිගත් ගෞරවනීය චරිතයක්. හුඟා ප්‍රසිද්ධ ඇල්කමිස්ට් කෙනෙක් විදියට තමයි. ඒත් යාෝ චෙන් ඩූචි කල්ටිවේෂන් ගැනීම හොඳට දන්නවා. බලය ගැන කිව්වොත් කිසිම තැනක හරියට සදාහනක් කරලා නැහැ. ඒත් බැටල් ටු ඩේ 1 රසිකයන්ගේ මතකයේ වෙන්නේ යාෝ චෙන් මැරෙන්න කලින් තරු 9 ඩූ සුන් මට්ටමේ හිටියා කියලා. කතා පටන් ගද්දි මූගු එක්ක තියෙන සටනදී යාෝ චෙන් දුර්වල වෙලා තියෙන බැංචෙන් මට්ටමට යන්න ගින් ඒ උත්සාහය අසාර්ථකලා තියෙන නිසා කියලා. මේ හේතුව නිසා යාෝ චෙන්ගේ බලය හුඟක් දුර්වල වෙලා තියෙනවා. යාෝ චෙන්ට යන් ශරීරයක් හැදුවාම බල මට්ටම බැංචෙන් වලට වැඩි වෙනවා වගේම කතාව අවසානයේදී යාෝ චෙන්ගේ බලය ඩූ ෂින් පළවෙනි තාරකා මට්ටමේ තමයි තියෙන්නේ. හරි. ඇල්කමිස්ට් මට්ටම ගැන කිව්වොත් යාෝ චෙන් 9 වන මට්ටමේ ඇල්කමිස්ට් කෙනෙක් වෙනවා වගේම ෆිල්තරගේදී ශූරයා වෙලක් තියෙනවා. යාෝ චෙන්ගේ වංශය වෙන අෂ්ටමා වංශ වලින් බලවත්ම ඇල්කමිස්ට්ලාගේ පුරාණ වංශයක් වෙන යාෝ වංශය තමයි. ඔයාලට යාෝ චෙන්ගේ ජීවිත කතාව ගැන දැනගන්න ඕන නම් අපේ දොන්නුවා ඉන්න සිංහල
channel එකේ අයියා මංග එක සම්බන්ධයෙන් විස්තර ගේනවා. මම link එක comment box එකේ pin කරලා තියෙන්නේ. මේක බලලා ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඔයාලා කවුරුත් දන්න කඩාවැටෙන තරු මණ්ඩපයේ ඇත්තම ප්‍රධානියා තමයි යාවෝචෙන් කියන්නේ. ඒ වගේම යාවෝචෙන් වගේම ෆෙන්සුන්ෂේ දෙන්න එකතු වෙලා තමයි මුළු මණ්ඩපය නිර්මාණය කරන්නේ. තව දෙයක් ගැන කිව්වොත් මේ කඩාවැටෙන තරු මණ්ඩපය නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ උල්පාඝාතයක්. මේ නිසා තමයි එතන හුඟා බලවත් තරු ශක්තියක් තියෙන වගේම උල්පාඝාතය නිසාම තමයි මේ නම ලැබිලා තියෙන්නේ. යන්ගේ හෙව් ෂුවා පාලකයා නිර්මාණය කරන්නෙත් මේ උල්පාඝාතය පාවිච්චි කරලා තමයි. හරි අපේ මාස්ටර් යාවචෙන්ගේ පළවෙනි ගෝලයා තමයි hän ෆෙන් කියන්නේ. මෙයා නිසාම තමයි අද වෙනකොට යාවචෙන්ට මේ වගේ දුක්ඛිත ඉරණමක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි ගෝලයා තමයි අපේ යන්. ඉතින් යාවචෙන් යන්ට විතර නෙමෙයි යන්ගේ ළමයින්ට පවා උගන්වලා තියෙනවා. ඒක ඉස්සරහට තියෙන එකක් හොඳද? හරි දැන් කතා කරමු යන්ගේ මව ගැන. මෙයා ගැන ලොකු විස්තරයක් සඳහන් කළා නැහැ. සරලව කිව්වොත් මෙයාගේ ගූ වෙන් ෂී වගේම මෙයාට ගූ වංශයේ තියෙන පිරිසුදු ඩූ ඩී රුධිර රේඛාවක් තිබිලා තියෙනවා. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟට මොනවා ගැන වීඩියෝ එකක් ඕනේද කියලා කියන්න. හරි එහෙනම් අදට මම ගිහින් එන්නම්. බයි.